දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. දැන් ඔබතුමන්ලා දන්නවා අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සකස් කරාට අද කොළඹ පයින් ඇවිදින්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා ජනතාවට. මොකද ගඳ. එතකොට එතන ක්ලීන් එකක් සිද්ධ වෙලා නැහැ. පරිසරය සම්පූර්ණයෙන් එතන විනාශ වෙලා තියෙනවා. එතකොට මේ පරිසරය විනාශ වෙද්දී මතක තබා ගත යුතු කාරණාවක් තමයි අපි නීතියක් දැම්මට, අපි වැඩපිළිවෙලක් හැදුවට, අපි දේශපාලන වශයෙන් එක එක දේවල් මේ රටේ ගෙනාවට ඒ දේශපාලනයේ තුලින් රටේ ක්‍රියාත්මක වෙන කාරණාව කොතෙක් දුරට රට ආරක්ෂා වෙන එහෙම නැත්නම් පරිසරය ආරක්ෂා වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද කියන එක. ඒ නිසා අපි කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක තමුන්නාසලා අද වෙනකොට ෆේල්. තමුන්නාසලා ඒ ක්ලීන් ශ්‍රී ලංකා තුලින් ගත්ත ව්‍යායාමය එහෙම නැත්නම් කාරණාව ඒක දේශපාලන සද්දයක් විතරයි. ඒකෙන් දේශපාලන සද්දයක් විතරක් නෙමෙයි සමස්තයක් හැටියට රටේ සිද්ධ වෙන කාරණා වෙනුවට වෙන දෙයක් ඇති. අපි දැක්කා ඔබතුමන්ලා සමහර වෙලාවට ගිහිල්ලා අර මැෂින් එකක් අරගෙන තනකොළ කපනවා. සමහර වෙලාවට ගිහිල්ලා තීන්ත ටික ගන්නවා. හැබැයි ඒව මතක තියාගන්න ඒව කරන්න මේ රටේ ඉන්නවා එක කණ්ඩායමක් ඒගොල්ලන්ගේ රස්සාවේ. ඒ රස්සාව නැති කළා තමුන්නාසලා ගිහිල්ලා ඒක ඇඳගෙන බොරුවට ෂෝ එකක් ඇටියට මේ මාධ්‍යයට පෙන්වන්න ඒක කරපුවම අඩු ගානේ අර මිනිස්සුගේ රස්සාවක් නැතු වෙනවා. ඒ මිනිස්සුගේ ආදායමක් නැතු වෙනවා. කණ්ඩ තියෙන සල්ලි ටිකක් නැතු වෙනවා. ඒ නිසා ඒ වැඩේ කරනවට වඩා තමුන්නාසලා ඒ අය මුළු සමාජයේම ඒ පැත්තට නිවැරදි කරලා ගෙන යාම තමයි වැදගත් එක්කමක් හැටියට සැලකන්නේ. අපි හිතුවේ ක්ලීන් ශ්‍රී ලංකා එනකොට මේ රටේ ඩෙංගු සහ මුලින්ම නැති වෙයි කියලා. හැබැයි අද ඊයේ මේ වෙනකොට අද තියෙන දත්ත අනුව ඩෙංගු 2024 ඕගොල්ලෝ ආණ්ඩුව ගත්තට වැඩිය 100%කින් වැඩි වෙලා. ක්ලීන් ශ්‍රී ලංකා ඇවිල්ලා ක්ලීන් ශ්‍රී ලංකා වලින් මිනිස්සු උදව් කරා, චෙක් ගෙනත් දුන්නා, ජාත්‍යන්තරේ උදව් කරා, ජාත්‍යන්තරේ ඉන්න අය උදව් කරා. ඒ මුදල් වලට මොනවද උනේ කියන එක අපිට තාම තක්සේරුවක් අපිට විගණනයක් කරන්න බෑ. නමුත් ඕගොල්ලෝ යුනිට් එකක් හදාගත්තා ක්ලීන් ශ්‍රී ලංකා කියලා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇදුවා, සල්ලි ගත්තා. අද වෙනකොට තියෙන තත්ත්වය තමයි ඩෙංගු 100%කින් මේ කොළඹ හා දිස්ත්‍රික්ක ගානක ගරු කතානායකතුමනි වැඩි වෙලා. ඩෙංගු මාරාන්තික ප්‍රමාණයත් ඊට 100%කින් වැඩි වෙලා. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්තට ජනාධිපති කාර්ය සාධක බලකාය හැදුවට කෙලින්ම පේල් ඩෙංගු වලින්ම පේල් මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන.